Hello friends, back to another gameplay videos. ඔන්න අද මම ඔයාලට අරන් ආව ගණේ chapter 2. අද බං ඉතින් මම පයින් යන්නේ මේක හෙලිකොප්ටර් එකේ. මම කලින් බෝට් එකෙන් පයින් එකක් ගෙන්න ආවා. දැන් බං අපිට කරන්න දෙන්නේ බං මේ ගණේ ගෙතලා දෙන ලොට්ට ටික එකතු කරගෙන කොහොම හරි පැන ගන්න. මම මේකේ බං එකපාරක තවුට් නැතුව ගහන්න තමයි හිතන් ඉන්නේ. කොහොම මේ ග්‍රෑන්ඩ් පාකාර යන පරක්කුයි බං. බං එන වාතයක් බං මූ එන්නේ නැහැ බං. කොහොම මු මැරිලාද බං අරකේ බලහන්. ග්‍රෑන්ඩ්පා මට ඔයාගෙන සැකයි. මෙච්චරලා මොකද්ද කරන්නේ? ආයි වරක්කේ මම බලන්න ගහලා ඉන්නේ. මූ නෑනේ. මූ නෑ. ඇයි බං මූ බහිනවා දෙයක් වුණානේ කොයි පාර. මූ නෑ. ටක්කල ගහනින්කෝ. ටක්කල හැංගියම්ම ගිහලා හැංගියා. අන්න දැන් නම් එන්න ඕන බං. කොහොම ග්‍රෑන්ඩ්පා මට වගේ අත පේනවා. හරි ග්‍රෑන්ඩ්පා කාර්යය ගියා. මං කලින් කිව්වා වගේ බං උගේ බෙල්ලේ බං දාගෙන ඉන්නේ මහා ගොම්ම මාලයක් බං. මේකේ තියෙන්න ඕන බං අන්න හරි බං ඩට් ටේප් එක. ඔයාලට පේන්නේ නැති මගේ ගිය පාර මෙතන පෙන්න අඩෝ අර පින්තූරේ වැට්ටයි ගියාන්කෝ ඉතින්. මේ පින්තූරේ යන වාතනේ බං. හරි එතනින් දැන් මේක ඊළඟට මොකද්ද කරන්නේ? මම බං තා පොඩ්ඩක් මතක කරන්නේ. ස්ටන් ගන්න එක කොමගේ ගන්න එක ස්ටන් ගන්න එකෙන් ග්‍රෑන්ඩ් පාට තියලිමු. එතකොට ලේසි බව්ගේ කතා ඉවර කරාම කොස්ට් මං කිව්වම් පොඩි ස්ටන් ගන්න එක මෙතනමයි තියෙන්නේ කියලා. සුපිරි බං මේ ස්ටන් ගන්න එක නම්. උඩින් ඒවිද යටින් ඒවිද දන්නේ නැහැ බං. මං උඩින් යද්දි මූ යට යනවා යටින් යද්දි උඩට යනවා. මුන් මට එන බයයි බං. මේ මම බං මේ රේන්ට පොඩ්ඩක්වත් බය නෑ බං මේ වැඩේ කියන්නේ අඩෝ මතන ගෑන් පාන්නේ උඩ බං ඔය සින්දුවක් දාන්න හොන ගෑන් පා තමයි මේක පෙල්ල ගම්මුකෝ අපි උට්ට ගියොත් බං කන වේවිද දන්නේ නැහැ ඒකින්ද මේ හැරින් ඉඳලා යන් කොහොම මට අන්නනවා හරි ගෑන් පා මට බෙල්ල දිනවා මාළ දෙන්නකෝ ඇති අයියෝ මොන පැත්තටද මම වැටෙන්නේ මට මාළ දීලා බලයන් ඕයි මූ මා මේ හරිය ගෙබ්බා පැත්තට පෙරලා රිමාල් ගන්නවා අපි මමට පාඩ් දාන්න වැඩි ඒකයි මා උඹලි ක්‍රිකට් කතා අමුතු කරානේ බං මම ග්‍රෑන්ඩ් පාය බං මේ කතා කරලා බං මේව කරන්නේ ඇත්තකොට ග්‍රෑන්ඩ් පාලා මට බයයි බං වැඩේ කියන්නේ දැන් අදිශබ් බං මන් දුවනකොට නෑ මං ගහනකොට ග්‍රෑන්ඩ් පා දීපොතින් බං ඒකේ නෑ අවුල්නේ බං ඊට පස්සේ බලනුම් බය වෙනවනේ බං මේක මේ හැක්ද කියලා හරි බං ඉතින් බලමු අන්න තියෙනවා වෙන්ච් එක දැන් ග්‍රෑන්ඩ් පා නිදි අතර අපිට වැඩක් කරගන්න තියෙනවා පොඩි වැඩක් පොඩි කොට පොඩිමත් නෑ බං එච්චර ලොකුත් නෑ බං මේක ඉන්නෝනේ බං අර අමුතු සතෙක් ග්‍රැනීගේ දුවන ග්‍රැනී ආච්චිගේ මිනිබිරියන මේ සැලෙන්ඩිනාගේ මුළු සැලෙන්ඩිනාගේ දූද පුතාද කවුද අමුතු ජීවි ඉන්නවනේ බං බලහන් බං මේ ගෙදර පවුල් පරම්පරාව පිටින් ඉන්නේ මම ස්ටන් ගන්න කරන් ඉන්නේ ස්ටන් ගන්න එක තමයි තියලා මරන්න වෙන්නේ මම වෙලාවකට යන වාතයක් බං මං කලින් දෙතුන් සැරයක් බං මේකෙන් පාන්න ගිහිල්ලා බං මොකක් කරේ මොකලක් කියලා එකක් මග ඇරනවනේ බං හරි බං දැන් අතන උඩ සැලෙන්ඩිනා මතු වෙන්නේ නැති දැන් මේ තියෙන බං සේප්පුවේ අතුර හරි ඒක මේ පැත්තට දා ගන්නව නැත්නම් බං ඕක මල පෙරේතය බං ඕක තියා ගන්නවා කොහොම මගේ ස්ටන් ගන්න ගම ඉතින් අලෝයි කෑ ගහන්න බං සැලෙන්ඩිනා උඩ බැලුවොත් සැලෙන්ඩිනා ඉන්න මං දැන් බලන්න කොහොම මගේ ස්ටන් ගන්න එකේ උණ්ඩේ නැති වෙලා බං කාගේද බං මම අපේ අම්මගේ තාත්තගේ ඉන්නේ බං කොහොම මේක නෑනේ බං මේ ස්ටන් ගන්න එක අර තිනකද ආසෙක් පියතුර බං අඩෝ ස්ටන් ගන්න එක උඹ කෑව දෙයක්ෝ මම චුට්ට එහාට කළවලු අඩෝ එහාට යන්නෙත් නෑ බං
ඒ මගේ ස්ටන් ගන්න එකේ කෑල්ල දීලා ඵලයන් අඩෝ ඔහොම මැරෙන්න දෙන්න බෑ එතකොට. මේ ඇතුළට තියකුණාද? අඩෝ නෑ බං ස්ටන් ගන්න එකේ කෑල්ල. පල්ලෙහාම මතුවලක් දන්නේ නෑ. කමන්නේ. ගෑන්පාගේ පින්තූර 3ක් එකතු කරන්න තියෙනවා. අපේ පින්තූරෙත් තරම් උට්ටයන්කො බා. අඩෝ ගෑන්පා ඉන්නවත් දන්නෙත් නෑ. ගණන් ගන්න එපා බං. හදිසි ඇමතුමක් ආවා. හරි යමන්කෝ ඉතින් දැන් මෙතන. අඩෝ ග්‍රෑන්ඩ්පා එනවා කියන්කෝ. පැනන් දුවා. හරි බං උට එච්චර ඉතින් එන්න ඕනේ. ඉතින් එහා බං උට කිසි මතකයක් නැහැ. මම මහා මොඩයක් කිව්වොත් හරි. මම දරවා ගමුකෝ. මේ මොකද දෙන්නද මම ඉස්ටන් ගන්න එක. අඩෝ මෝ ඉස්ටන් ගන්න කාලද බං මම වතුරු දහම් වෙන්නෙත් නැහැ කියන්කෝ මලවදී. යෝ බං මේ ඉස්ටන් ගන්න කෝ බං. අඩෝ කවුරු හරි එනවා. මගේ එනවා. මොකද කියන්නේ? යනවද නැද්ද? මොනෝගලක් කෙනෙක් ළමන් දෙක්කෝ. මූහ කට්ටෙබ්බ. බලන්නකො ගෙදරට එන්න බෑම්බස් එකක් කුණු වෙනකම පරණ වෙලාව. මේ බලහම්බ මේ කෝබන් ඉස්සෙන් වැඩක් නැහැ. මම මේ පින්තූර ගාලක් තරම් උඩට ඩෑන් පා නැහැ නේද? කමන්නේ පැත්ත නොබල දුවමු. හරි තා පින්තූර ගාලක් අතින් දෙනවා. ඕක ඕනෙන්නේ බං අර උඩ තියෙනව නේද බං අර ග්‍රෑන්ඩ් පාගේ මොකද ෆොටෝ එකක් සම්පූර්ණ කරන්න. එයා මේක අරගෙන නම් ඔය සද්දේ ග්‍රෑන්ඩ් පාගෙත් දැන්න කමන්න පිට වෙනකො. දැන් බා ස්ටන් ගන්න නැත්නම් වෙපන් කීයක හරි ඕන වෙනවනේ. හොඳ වෙලාවට මොකෙන් මුලින්ම ග්‍රෑන්ඩ් පාට දෙලී හිටියේ. ඉතින් මේකේ තියෙන බොහෝ දුරට. මමංගෝ මේකේ බං බඩු දෙන රටාවක් තියෙනවා බා. දැන් මේ මං කන්නේ පස්වෙන් රටාව. ඒ කියන්නේ උඹ දැන් මේ අර මුල් ඩට් ටේප් එක හම්බුනේ බා. අන්න එතෙන්ට ඩට් ටේප් එක ආවොතින් මම මේ ගන්න රටාවට තමයි බඩු තියෙන්නේ. එතෙන්ට වෙන එකක් නැත්තම් ඉතින් උඹ ඒක එතකම් ඉතින් මේන් මිනෝ ගිහලා අයින් කර ගහන්න ඕන. දැන් අපි යමන් ඉතින් වැඩි කතාවක් නැහැ නේ බං වෙපන් කීයක් ගන්න. අඩෝ ග්‍රෑන්ඩ් පා නෙවෙයි නෑ ග්‍රෑන්ඩ් පා නෑ. අඩෝ මේ ළඟ බංගලක තියෙනවා. හරි ඒකද. වෙපන් හරි දැන් හරි අමෝ ටික දාගත්තා. නැහැ දෙන බං මේ මුන් අමෝ කියන්නේ බං උණ්ඩවල. හරි යමන් මේක ඇතුළට ගිහින් බලමු ඉන්නද කියලා ඊයේ. ග්‍රෑන්ඩ් පා නෑ නේද? නැවත පැත්ත නොබලා දුවනවද? ආයි හැල්ලා ගිහින් බලනවද ගෑන් පාටේ? අඩෝ හැප්පෙන්නෙත් නැහැ කියන්කෝ. හරි බං මේ මූ උඩිනුත් වෙනවා බං පැත්තෙනුත් වෙනවා. තුන් පැත්තක් තියෙන මට තමයි ආවාජ මොහ කොහෙන් එවිද දන්නේ නැහැ බං. උගේ අඩපාරක්වත් හැන්නේ නැහැ කියන්කෝ අතේ කියන්නේ. කෝබම් මූ මැරිලාද බං? නැත්තම් ග්‍රෑන්ඩ් පා තාම නැගිල්ල නැද්ද? අඩෝ නැගිල්ල නෙටි. අඩෝ එනවද කොහෙද සද්දයක් එනවා මොකේ? හරියන්නේ. අඩෝ වැදුන්නේ නැහැ කියන්කෝ. දැන් උඹට තමයි ඇසි වෙන්න වෙන්නේ. මේක බං පොකට් එකේ උඩින් දාන් ඉන්නවනේ බං ඉස්සරහට ඕන වෙනවනේ බං. නම් බං මේක කොහොම හරි කලින් කිව්වා වගේ බං විනාඩි 30 අඩුවෙන් කරන්න ඕන. මේ බං මගේ රෙකෝඩ් බටන් එක අයින් වෙනවනේ බං විනාඩි 30. ඒකත් වෙන වාදයක් බං. කමන්නේ යමන්කෝ ඉස්සරහට. හරි ෂේප් යතුරු ගත්තා. හරි ඉතින් මේකේ දැන් තියෙන පෙට්‍රල් ටැංක් එක. හරි ඒක ගත්තා. කොට බං ආපාරෙම එන එක හොඳයි බං. දැන් තාම ගෑන් පාකාරය හැදලා නැතිව තිය උලක් නැහැ බං. ආත්ම ආරක්ෂාවට හොඳයි කියනෝනේ බං. හරි ඒක දාගත්තා. මේ ෆියුස් කැල්ල ඕන.
ඕක නැත වුණාම බං අතනින් මෙන්න මේ උඩින් බං පල්ලෙහාට වැටෙනවා බං කොහෙන්ද කියලා හිතා ගන්න බෑ. ඒ වැට්ටකම අන්න අතෙන්ට බං වැටෙන්නේ ඒ වැට්ටකම බං එතන ඉන්නවා බං ග්‍රෑන්ඩ්පා. ගණන් ගන්න එපා මේ දවස්වල ලෙඩ වෙලා ඉන්නේ. ගේම් ගන්න තොපේට ඔද්ද බං ප්‍රශ්න. ඔලන්නේ ඇති පින්තූර කැල්ල නෑ. පිසරනවද අපි සරන්නේ නෑ බං පිස්සුද බං. නඤ්ඤමංකෝ මේක ජීවෙනකොට තමයි පින්තූර කැල්ල අඩු ඒකෙත් නෑ කියහන්කෝ. මේ පින්තූර ගන්නවා. මේක බං අදිසබ්බ මොකක් හරි බරක් සෙට් වුණොත් කෙලිය තමයි බං. බලන්න උඹ ටොයලට් වලට යන්න පුළුවන්ද කියලා. මේ සෙන්ඩරන මොකද දන්නේ නැහැ බං මෙච්චර කැත මම එක්කමුනේ නේ බං. මම උඹලට පුළුවන් තරම් ඉක්මනට බං ගැණි සීසන් එක ගේන්න තමයි හිතන් ඉන්නේ. මුලින්ම මම 2 එක ඉවර කරනවා මම හරියට දන්නේ බං 2 එක විතරයි නේකනේ ප්‍රශ්නේ. ඕන් ඕක තමයි ප්‍රශ්නේ. මේ තියෙන්නේ බං අනේ පින්තූර ගාලා ළඟ තියාගෙන ඉන්න බං වටේ ගින් තියෙන්නේ. මේ ගෑන් පාත් බං එන වටේ යන පොරක්. උඹලා දන්නේ නැත්තම් දැන් දැනගනි. මම මේ ටික බං උඩට පටවන් හිටියේ නම් බං අපිට ලේසි. හරි බං ඔන්න මම පල්ලෙහාට ආව බං මගේ පොඩි ඉතින් දන්නේ නැද්ද අකර දැබ්බේ දෝෂයක් වුණා. මම බොට් ටික බං ටක් ගාලා උට්ට පටව ගත්තා නැත්තම් වල බට් ටික පටවනලා බැලුවා. මොලල් බං වීඩියෝ එකේ පා වෙනවා මම ඒක දන්නවා. ඔන්න ඉතින් බං දැන් තියෙන්නේ ගැම්මෙන් පැනලා යන තමයි. ඉතින් මේවා මහා ගෑම්පාගේ ෆොටෝ එක බං. අපිට බං මූ පැන්න යන උදව් කරන්න දෙට විතර. මූ මහා මෝඩ ඇකිත් බං. හරි එකක් දාගත්ත දැන් තියෙන අන්තිම එක. පාර පැනෙන්නේ කියන්නේ හරි. ගෑන්පා නෑනේ ගෑන්පා නෑ. හරි බං ඉතින් දැන් පැනිල්ලක් තමයි ඉතින් තියෙන්නේ. නම් බයි ඉතින් ඕ ගෑන්පා නෝ ටන ගහන්න ඕනේ. හරි දැන් මේක බං ටාවෙන් යන්නේ බං ගෑන්පාට උට්ටෙන්න බෑනේ බං. ඉතින් දැන් දින්න වගේ තමයි. හරි පින්තූර එතෙන්ට දැම්මා. තින්න බං අනිත් පින්තූර කෑල්ල. ඒක දාන්න මෙන්න මෙතෙන්ට. එතන බං ගෑන්පාගේ ෆොටෝ එකන්නේ බං එකතු කරන්න තියෙන්නේ බං. මහා මෝඩ ගෑන්පා බං. ඒ කකුල් දෙක කොහෙද තියෙන්නේ? කකුල් දෙක බලංගු බං නිකන් මස්කුටියක් වගේ බං. හරි දැන් අතන මේ ලොක් එක කැරෙනවා. දැන් තියෙන්නේ ෂොට් ගන් එක අරන් ගිහින් අපිට අතර තියෙන බං දොරක් කරගන්න. ඔන්න ඔය ක්‍රීඩා කරන්න ඕනේ. මෙතන බං අන්ලිමිටඩ් බුලට්ස්. හරි මම දැන් ඉලක්ක කළා ගන්න දෙන්නම්. හරි එකයි. බලට මගේ ඉලක්කේ ෂුවර් නැද්ද බං? හරි ඔන්න එන අනිත් එක ඉලක්ක කළා ගන්නේ දැන්. අයියෝ වැරදුනා ගියාන්කෝ ඉතින්. බුලට් දෙකක් කතා බුලට් ටිකක් ගනි. මුන්ට හැටි වෙන්නන්නේ. හරි ඉලක්කේ හරි. ඉලක්කේ නිවැරදි. තව එකයි. දැක්කනේ මං ඉතින් අපි කවුද මුන් කවුද? නාඩු ඉලක්කය වැරදුනා කියහන්කෝ. ඉලක්කය වැරදුන්නේ නෑ බං. පයින් ගැහුවා බං කවුද හරි. හරි ඉවරයි. හරි දැන් මෙතන දොර. මම ඔබට කිව්වා බං අර ෆියුස් කෑල්ලක් නැතුව යන්න බෑ කියලා. නම් වලට ගිහිල්ලා පෙන්නන්නම් ගැට ගෑන් පයිටි ඔන්න අම්මා. දැන් ඉන්නේ බං. ඔන්න ඔතෙන්ට බං වැටෙන්නේ. ග්‍රෑන්ඩ් පයින් කලින් පැනලා දුවහන් යකෝ. මම බෝල් එක දාන්න ඕනේද බං එතනින් දාලා වෙන්නුවේ. ග්‍රෑන්ඩ්පා හොඳට නිදි. උඹලටත් ඇහෙන්නේ නැති එක. හරි ඉතින් යමන්කෝ දැන්. යමන් මුලින්ම දැන් නොතෙන් තමයි පල්ලෙහාට වැටෙන්නේ. ඒක දැන් නෑනේ බං මම මොනවා කළාද බං තුවක්කු අරන් යන්නේ. අපි යන්දන් අපේ සුන්දර ගින්දර චොපර් එක බලන්න. මෙන්න මෙතනින් තමයි බං ලේසින් පාර පැත්තනේ අපිට මුලින්ම යන්න දෙන්නේ නැහැ කියහන්කෝ ඉතින්. ගෑන් පාගේ මෝඩ වැඩ බං. මහා මෝඩ ගෑන් පා. යමන් දැන්
මේ සුන්දර ගින්දර චොපර් එක බලන්න තියෙන දැන්. මට පොඩ්ඩක් තැන මාරුනේ දන්නේ නැද්ද බං? හරි. මොනනම් මම මේ තුවක්කුවට ආසේ බං ඒක මං යන තැන අරන් යන්නේ. උන්ට නැතක් කවන්නේ. අඩෝ මේ තියෙන්නේ බං අපේ සුන්දර ගින්දර චොපර් එක. කවුරු දැන් මේකට පුදුම වෙයන්කෝ. මේකට කවුරු සම්මානයක් දීපන් බං. ගෑන්පාගේ සුපර් චොපර් එක බං. මෙතනින් යමන්කෝ. මෙච්චර ලේසි පාරක් තියන්නේ බං අපි ඇත්තටලා කෙලි. මම දෙක කියන්නේ මේක එතනින් ඇවිල්ලා බං හරින්නේ. ගෑන්පාගේ මෝඩ වැඩ පල්ලයට උන්නොත් ඉවරයි. යමන්කෝ මේකත් අරන්. අඩෝ මගේ කරුමට මං ඩක් ටේප් අතෙන්ින් ගිහින් තියලා බං. හරි බං යමන්කෝ. යෝ ඇයි බං මු මෙච්චර ස්ලෝ. එක්ස්ට්‍රීම් දැම්මත් මුගේ මේ වේගමනේ බං අවුල කියන්නේ. අදෝගේ මොනුණක් බං මේකේ බං තෙල් නම් එක්කරන්නේ පාට තුනකට බං. මූලික වර්ණ තුන මොනවද බං? රතු කහ කොළද නිල් කහ රතුද? අලෝ ගෑන් පාස් ඉඳු ගාලව. ඌ දන්නේ බං දැන් මම පැනලා යන්නේ කියලා හදන්නේ. ඌ අතලගේ සිඳු දාන්න ගලන. කමන්නේ බං. මම කලින් කිව්වනේ බං මලට මහ මෝඩ අරකෙක් කියලා. දැන් මම කීපෙක වැරදිද කියහන්කෝ. මේ කරන් යම මේක තමයි හෙලිකොප්ටර් කී එක. මේක පස්සේ චුට්ටක් එහා මෙහා වුණොත් ඉවරයි ඉතින් දන්නවනේ නේ. හරි දැන් තියන්නේ යාම තමයි. අඩෝ මොකක්ද බං? ඩක් ටේප් එකේ නම තුනන්නේ බං කැඩිච්ච මේව ගලව ගන්න එක. මේ මකුල මෙතනින් දාලා යමන්කෝ ඩක් ටේප් එක නේද? ඩක් ටේප් එක කොහෙද බං තිබ්බේ? ඒක ටේප් එකක්ද බං? මම සුපිරි ගම් එකක් බං. බලහන්කෝ ඉංගක් කලවන්න ගම් තියෙනවා කොහොමද? මෙතනින් යමන් දැන් ආයෙ වටයක් ගහන්න ඕනේ නෑනේ බං. මොනවා දැන් කියන්න ඕනවා දැන් නම් යාමක් තියෙන්නේ. අපේ සුන්දර ගින්දර ගෑන්පාගේ චොපර් එකේ. හරි අඩෝ මොනවත් ඒක සුපිරි සද්ද බං. හරි ගත්තා. හරි ඔන්න එහෙනම් බං අපි ගියා අංකලෝ ඔන්න ඕක තමයි ඉතින් සුන්දර ගින්දර අවසානේ. හරි බං ඉතින් අයනේ ඕක තමයි එන්ඩ් එක. අපි එහෙනම් ඔන්න එන හෙලිකොප්ටර් එකකුණු පැන්නා. ඊළඟට මම පයින් දෙන ඉතින් උඹලා දන්නවනේ නේ බං මං කියන්න ඕනේ නෑනේ. ඊළඟට ගණේ chapter 3 එකේ කොහොම හරි පැනගමු. එහෙනම් ඉතින් අදට වීඩියෝ එක ඉවරයි. දැන් මොකද්ද බං කරන්නේ? දැන් බං ගෙවල් වල ඵලයල්ලා ඉතින්.